Hi guys කොහමද සාදරයෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් අලුත් වීඩියෝ එකකින් අලුත් මාතෘකාවක් අපි අද කතා කරමු. අද මම කියා දෙන්න යන්නේ කොහොමද මාකට් එකේ රියල් බ්‍රේක්අවුට් එකක් සහ ෆේක් අවුට් එකක් අපි අඳුරගන්නේ කොහොමද කියලා. එතකොට සාමාන්‍යයෙන් බ්‍රේක්අවුට් එකක් වෙන්න නම් මාකට් එක රේන්ජ් එකක් යන්න ඕනේ රයිට්. එතකොට මේ රේන්ජ් එකක් තියෙනවා අපිට. ඒකෙන් මාකට් එක බ්‍රේක්අවුට් වෙනවා රයිට්. එතකොට මේ වගේ බලන්න සාමාන්‍යයෙන් පොඩි කාලයක් මාකට් එක ඇකියුමුලේෂන් මොඩ් එකක තිබිලා බ්‍රේක්අවුට් එකක් ගන්නවා. එතකොට අපි රීසන්ට්ලි බ්‍රේක්අවුට් එකක් තියෙන මෙතන. ඒක උනේ ඊයේ. රයිට්. එතකොට බලන්න මම ඔයගොල්ලන්ට දැන් කලින් කරපු වීඩියෝ එකේ මම කිව්වා මෙතන කොහොමද සපෝට් එකක් විදිහට වැඩ කරේ. ලික්විඩිටි වෝල් එකක් තිබිලා මාකට් එක මේ රිවර්ස් වුණා. එතකොට ඊළඟ දවසේ ඒ තිබ්බ ඉන්ට්‍රස්ට් එක මෙතනින් අයින් වෙලා මාකට් එක ඒ සපෝට් එක බ්‍රේක් වුණා හැටි මම පෙන්නුවා ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ. ඉතින් අද දැන් අපිට තියෙනවා රියල් බ්‍රේක්අවුට් එකක් මෙතන මේ ඒරියා එකේ. රයිට්. එතකොට බලමු දැන් මම කියා දෙන්නම් ඔයගොල්ලන්ට කොහොමද ඒක බලන්නේ කියලා. ඊට කලින් අපි මේ වගේ සයිඩ්වේ මාකට් එකකදී අපි මෙහෙම වොලියුම් ප්‍රොෆයිල් එකක් ගහලා බලනවා මොකක්ද වෙලා කොහොමද ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන්නේ කියලා. එතකොට අපිට පේනවා මම වොලියුම් ප්‍රොෆයිල් එක ගැන ලොකුවට කියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් ස්ටඩි කරන්න, සෙල්ෆ් ස්ටඩි කරන්න. මේකෙදී අපිට පේනවා D shape එකේ ප්‍රොෆයිල් එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ බැලන්ස් මාකට් එකක්. right. එතකොට අපි බැලන්ස් මාකට් එකේදී සාමාන්‍යයෙන් හයි ඒරියා එකේදී වොලියුම් ඒරියා හයි එකේදී අපි ගන්නෙ මේක රෙසිස්ටන්ස් එකක් විදිහට සෙල් කරන්න බලනවා. එතකොට යටින් සපෝට් එක බයි ට්‍රේඩ් ගන්නවා. එතකොට අපි ටේක් ප්‍රොෆිට් එක අපි දාන්නේ සේෆ්ම බේස් එක POC එක. ඒක තමයි සාමාන්‍ය කන්සෙප්ට් එක මේ වොලියුම් ප්‍රොෆයිල් එකත් එක්ක මේ වගේ රේන්ජ් එකකදී ට්‍රේඩ් කරද්දී. VWAP යූස් කරන්නත් පුළුවන් මේකට තව ඇඩ්වාන්ටේජ් එකක් විදිහට. දැනට මම මේ විදිහට කියලා දෙන්නම්. එතකොට බලන්න ඔයගොල්ලෝ මේ ඒරියා එකේදී බ්‍රේක්අවුට් එකක් බලලා ට්‍රේඩ් කරොත් මොකක්ද වෙන්නේ? හිතන්න දැන් මේ වගේ ලස්සන බුලිෂ් කැන්ඩල් එකක් මෙහෙම මේ වෙලා උඩට යනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් හිතෙනවා බයි එකක් ගන්න මෙතනින්. ඒතකොට බයි එකක් ගත්තොත් වෙන්නේ මොකද්ද? ලොස් වෙනවා. ඒ වගේ මේ වගේ තැනකදී බ්‍රේක්අවුට් කියලා ඔයා දැන් මේ සපෝට් දෙක කැඩුවා. ඒතකොට මෙතනින් ඔයගොල්ලෝ සෙල් එකක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ලොස් වෙනවා. right? එතකොට අපි කොහොමද දැන් මේ ෆේක් අවුට් එක ෆිල්ටර් කරලා කොහොමද අපි රියල් බ්‍රේක්අවුට් එක හොයාගන්නේ? හරි. ඒක මම කියා දෙන්නම්. වොලියුම් ප්‍රොෆයිල් එක තියෙනවා. අපි බලමු මේක වොලියුම් ප්‍රොෆයිල් එක මම දැන් අයින් කරන්න දැන් කියා දුන්නේ නේද? ඒතකොට බලමු මේ තැන්වලදී මොකද්ද මාකට් එකේ වෙලා තියෙන්නේ කියලා. right. බලන්න මම කිව්ව සාමාන්‍යයෙන් මාකට් එකේ වොලියුම් එක ලොකු වෙන්න ඕනේ අපිට බ්‍රේක්අවුට් එකක් බලන්න. බලන්න මෙතන සාමාන්‍යයෙන් තියෙන මේ ප්‍රීවියස් කැන්ඩල් එක බලද්දී මෙතන සැලකිය යුතු දෙයක් වෙලා නැහැ. ඇබ්සෝප්ෂන් එකක් මොකුත් එහෙම ලොකු වොලියුම් එකක් මාකට් එකට ඇවිල්ලා කම්ප්‍රීෂන් එකක් එතන ඇග්‍රෙසිව් විදිහට මොකුත් සාමාන්‍ය මාකට් එකේ වෙලා නැහැ. එතකොට මේ වගේ තැනකදී කැන්ඩල් එක බලලා අපි සෙල් එකක් ගත්තොත් අපි වෙන්නේ ලොස් වෙන එක විතරයි. right. ඒකයි මම කියන්නේ මේ කියන්නේ ඩේටාත් එක්ක තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. ඩේටා නැතුව ට්‍රේඩ් කරොත් අපරාධේ අපේ මහන්සි සහ කාලය. එතකොට ඊළඟ ඔප්ෂන් එකට අපි යන් ඊළඟ ෆේක් අවුට් එක මෙතන. right. එතකොට මෙතනත් බලන්න සැලකියුතු වොලියුම් එකක් නැහැ එතන. ඒ වගේම ඒ බයස්ලා ගත්තු try එක සෙලර්ස්ලා ආයි අනිත් පැත්තට මාකට් එක රිවර්ස් කරලා තියෙනවා. ඒ හින්දා ඒකත් එහෙම සැලකියුතු දෙයක් වෙලා නැහැ. ෆේක් අවුට් එකක් කියන්නේ ඒකයි. ඒතකොට අපිට සාමාන්‍යයෙන් කැන්ඩල් එක විතරක් බැලුවොත් මේ වගේ අයිඩියක් ගන්න බෑ මෙතන මොකද්ද උනේ කියලා. ඊට පස්සේ ඊළඟ එක මම මෙතන එක පෙන්නන්න. මෙතන බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. right. මාකට් එක
බුලිෂ් විදියට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මෙතනදී Connection ලොකු lost. වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා. මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. එතකොට මේ ගත්තු බුලිෂ් ට්‍රෙන්ඩ් එක මෙතනින් තනිකරම සෙල්ලර් කෙනෙක් ඇවිල්ලා මාකට් එක පහළට හරවලා තියෙනවා. ඒ තිබ්බ බුලිෂ් වොලියුම් එක අනිත් පැත්ත හැරලා මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. එතකොට අපි බලමු දැන් ඊයේ දැන් මේ මම පෙන්නපු එක්සැම්පල් ටිකයි ඊයේ වුණ දේ අපි පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලමු. රයිට්. එතකොට මම දැන් කලින් පෙන්නපු ඒ ටිකේම තිබි වොලියුම් එක 1500ක් 2000ක් විතර. එතකොට මෙතන බලන්න වොලියුම් එක තියෙනවා 8693ක්. එතකොට මේ same time එක තමයි මම ගන්න වොලියුම් එක කැල්කියුලේට් කරන්න. එතකොට බලන්න මේ කැන්ඩල් එක. රයිට්. එතකොට full body bearish candle එකක් තියෙනවා ලස්සනට. එතකොට sellers-ලා ගොඩක් aggressive විදියට මාකට් එක මෙතනින් පල්ලෙහාට ගෙනල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ වගේම ඊළඟ කැන්ඩල් එකත් එහා සාපේක්ෂව වොලියුම් එක සාමාන්‍ය වැඩි. ඒ වගේම ඩවුන් ට්‍රෙන්ඩ් එකකට මාකට් එක ගිහිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් බලන්න දැන් අර කලින් තිබ්බ ඒ වගේ මේ කැන්ඩල් එකේ වෙනස. හරි. එතකොට අපිට සාමාන්‍ය කැන්ඩල් එක විතරක් බැලුවොත් මේ අගයන් බලා ගන්න බෑ වොලියුම් එක. ඒතර වොලියුම් එක තමයි අපිට වැදගත් වෙන්නේ. වොලියුම් එකයි මේකේ තියෙන ඩෙල්ටා එකයි. ඩෙල්ටා එකත් සමහර වෙලාවට වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒක මම තව ඉස්සරහට කියා දෙන්නම්. ඒක ටිකක් මේකට දැන් දැනට ඕනේ බලන්න. මම දැන් කලින් පෙන්නපු එක්සැම්පල් තුනයි මේකේ වෙනස බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා බ්‍රේක් අවුට් එකේ ෆේක් අවුට් තුනයි වෙනස මොකක්ද කියලා. එතකොට ඒකට තවත් සපෝට් එකක් එනවා මෙතනදී ආපු ඊළඟ සෙලින් වොලියුම් එක. right. එතකොට අන්න එහෙමයි අපි ෆේක් අවුට් එකයි බ්‍රේක් අවුට් එකයි අඳුරගන්නේ. මේකට තව අපිට ගන්න පුළුවන් බුක් මැප් එකක් මම ගාව ඒකේ කැප්චර් කරපු වීඩියෝ එක මේ වෙලාවේ නැහැ. ඒ හින්දායි මම මේක ගත්තේ නැත්තේ. ෆුට් ප්‍රින්ට් එක විතරක් ගත්තා. ඒක නැත්තම් සාමාන්‍යයෙන් එතකොට බුක් එකේ බැලුවොත් එහෙම මේ වගේ ඒකේ වෝල් එකක් පෙන්නලා ඇබ්සෝබ් වෙන විදිය එක්ක ස්ටොප් යන විදිය ඒකෙන් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ දැන් මාකට් එක කොහෙන්ද නතර වෙන්නේ කියලා. මාකට් එක නතර වෙන තැන බැලුවොත් එහෙම අපිට ඒක රයිට්. එතකොට මේ තියෙන රේන්ජ් එක මේ තියෙන කලින් මාකට් එක ආපු තැන. එතකොට අපිට මේ වොලියුම් ප්‍රොෆයිල් එකේ පේනවා ලෝ වොලියුම් ඒරියා එකක් තියෙනවා. මේ ඒරියා එක ලෝ. එතකොට මාකට් එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ වගේ ලෝ වොලියුම් ඒරියා එකකදී ගොඩක් වේගෙන් එහාට මෙහාට යන ඉඩ තියෙනවා. මොකද වොලියුම් එක බුක් එක එම්ටි හින්දා. එතකොට අපි ඊට පස්සේ බලනවා බුක් මැප් එකේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවද මේ ඒරියා එකේ. එතකොට අපිට පේනවා 1.3 ලොකු බයින් වොලියුම් එකක් තියෙනවා. ලිමිට් එකක්. ඒක සාමාන්‍යයෙන් අහම්බෙන් වෙන දේවල් නෙමෙයි ඒවා. මොකක් හරි ඒකේ අපි නොදන්න දෙයක් එතන තියෙනවා. අපි දැනට මෙහෙම ලයින් එකක් දා ගන්නවා. ඊට පස්සේ තියෙනවා 3.2.5යි. ඒ ලයින් එකෙත් අපි මෙහෙම මාක් එකක් දාගමු. එතකොට මාකට් එක 3.2.5. මාකට් එක රැන්ඩම්ලි ට්‍රේඩ් කරනවට වඩා මේ වගේ ලික්විඩිටි තියෙන තැන් බලලා මාකට් එකෙන් අපි එන්ට්‍රි එකක් ගන්න එක ගොඩක් පොඩි ගොඩක් කියන්නේ ඔයගොල්ලෝ දැන් ගන්න විදිහට වඩා probability එකක් තියෙනවා profit කරගන්න පැත්තට මාකට් එක අපි මාකට් එක යන පැත්තට ට්‍රේඩ් කරන එක. ඉතින් ඒකයි මම මේ කියා දෙන්න ඔයගොල්ලෝ ටික. ඉතින් බලන්න මේක තමයි දැනට අප්ඩේට් එක. මාකට් එකේ දේවල් මම බලන විදිහ මම කියා දෙන්නේ. කොහොමද මම අයිඩියා එකක් ගන්න කියලා මාකට් එක ගැන. මේ දේවල් දැන් ඉස්සරහට මේ අදපු විදිහටම මේවා වෙන්නවා කියලා නෙමෙයි මම කියන්නේ. මේකේ probability එකක් තියෙනවා මේ liquidity නිකන් මෙහෙම resting වෙන්නේ නැහැ කියන්නේ ලොකු orders
මේවා ස්පූෆ් කරන්නත් දානවා හිටපු ගමන් මාකට් එක මේර ඇදලා ගන්න මැග්නට් එකක් වගේ. මොකද මාකට් එක යන්නේ ලික්විඩිටි තියෙන තැන් වලට. ඉතින් දැන් මේ මාකට් එක මෙතනට එනකොට සමහරවිට මේ ලික්විඩිටි අයින් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක අනාගතය අපිට කියන්න අමාරුයි. ඒ වුණාට දැනට මාකට් එක බලපුවාම පේන දේ තමයි මම මේ කිව්වේ. ඉතින් බලන්න ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා නම් වටිනවා මට ඒක. ඉතින් බලමු ඉස්සරහට තව වීඩියෝ ගේන්න. මේක තමයි දැනට අද වීඩියෝ එක. කොහොමද අපි මේ බ්‍රේක්අවුට් එක හොයාගත්තේ? ෆේක් අවුට් වලින් කොහොමද අපි මාකට් එකේ ට්‍රේඩ් කරන්නේ නැතුව අපි ඉන්නේ? ඒ දේ තමයි වැදගත්. බලන්න ඕගොල්ලෝ try කරලා බලන්න, back testing කරලා බලන්න. මාකට් එකේ පිටිපස්සට ගිහිල්ලා කරලා බලන්න මේ දේ ඇත්තද මේක මෙහෙම වෙලා තියෙනවද කියලා. ඉතින් හැමතිස්සෙම මම කියන්නේ ඩේටාත් එක්ක ට්‍රේඩ් කරන්න. එතකොට ඕගොල්ලොන්ට ලොස් එකක් ආවත් ඕගොල්ලෝ දන්නවා අයි ලොස් උනේ මොකද්ද උනේ කියලා. ඉතින් thank you වීඩියෝ එක බලුවට. අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් like කරන්න, comment එකක් දාන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සමහර දේවල් මට මගහැරෙන්නේ නැති මම මේ එක දිගට මේක කරගෙන යන්නේ edit නැහැ. ඉතින් thank you වීඩියෝ එක බලුවට. ආයෙ හම්බෙමු තවත් වීඩියෝ එකකින්.